ඔන්න ඉතින් මම ගොඩ කාලයකට පස්සේ අද අනුරාධපුරේ පැත්තේ ඇවිදින්න ආවා. ඉතින් මම මාර්ගම ඉඳන් තමයි ආවේ. පැය 5ක් වගේ කාලයක් ගියා අනුරාධපුරේට එන්න. ඉතින් දැන් මම ඉන්නේ ඉසිඹු සෙවණ කියන නිවාඩු නිකේතනේ ගාව. අද අපි නැතිලා ඉන්නේ මෙන්න මෙතන. දැන් දවල් 11ට විතර ඇති. පොඩ්ඩක් අවසර ඇත්තටම කියනවා නම් ඉතින් මේ වෙලේ ඇත්තට පාසල් වලට යන්න බෑ. සාමාන්‍ය අනුරාධපුරේට එන අය ඇවිදින්න එන අය ගොඩක් වෙලාවට හවස් වෙලා නැත්නම් රෑ වෙලා තමයි පන්සල් පැත්තේ ඇවිදින්නේ. මොකද එතකොට ඒ තියෙන රසණ ගතිය සෑහෙන අඩුයි. ඒ වගේම හරිම ලස්සනයි මේ ටයිම් එකට. හවස් වෙද්දී ඒ පැත්තේ හරිම ලස්සනයි. ඉතින් දැන් මම යනවා අපේ නිවාඩු නිකේතනේ ඇතුළට ඉසිඹු සෙවණ කියන. මොකද හරි මහන්සි ඇත්තනේ පැය 5ක් වගේ කාලයක් ගියා එන්න. පොඩ්ඩක් කාලේ බීලා චුට්ටක් නිදියාගෙන ඉඳලා ඊට පස්සේ අපි ඇවිදින්න යනවා. මාර්ම අවසරක් තියෙන මේ වෙලේ. මේ වෙලේ නම් ඇත්තටම කොහොක්වත් යන්න බෑ. ගියොත් ඉතින් පිච්චෙනවා. අපි යමු මේක ඇතුළට. ඉතින් මාත් එක්කම ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. අඹ තියෙනවා. නියමට අඹ නම් හැදිලා තියෙනවා. මේ රස්නේ පැතිවල හොඳට අඹ හැදෙනවා. අඹ ඉදිලා නැහැ තාම. එහෙනම් ඉතින් හවස මාත් එක්ක පන්සල් පැත්තේ යන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක පුරාවටම එකතු වෙලා ඉන්න. අනුරාධපුරේ ගිහිල්ලා නැති ඉන්න අයට අනුරාධපුරේ බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ හිටියොත් කොහොමද කියලා. මම අනුරාධපුරේ ඒ පන්සල් පෙන්වන්න ඉස්සරහට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරාධපුරේ ගිහිල්ලා ඉන්න අයට ඒගොල්ලන්ගේ මතකයන් තවත් අලුත් කරගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක මේ වීඩියෝ පුරාවටම රැඳිලා ඉන්න. ඔන්න ඉතින් අපි දැන් යන්නේ සමාධි බුදු ප්‍රතිමාව බලන්න. ඉතින් දැන් හවස 4ට විතර ඇති. දැන් නම් චුට්ටක් අවුව ඉර බැහැලා තියෙන්නේ. ඉතින් මේ වෙලාව තමයි හොඳම වෙලාව අපිට මේ පන්සල් ටික බලන්න යන්න තියෙන. අනුරාධපුරේ චෛත්‍ය වහන්සේ සහ බුදු පිළිම වහන්සේ බලන්න යන්න හොඳම වෙලාවක් තමයි මේ හවස් කාලේ. මොකද ලොකුවට අවුවක් නැහැ. ඉතින් සමාධි බුද්ධ ප්‍රතිමාවට ලං වෙද්දී පහන් වල සුවඳ මට දැනෙනවා. ඉතින් ඒක ඒ පහන් වල සුවඳ දැනෙද්දී, ඒ පහන්පත් වෙන සුවඳ දැනෙද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙන. ඉතින් අපි යමු සමාධි බුද්ධ ප්‍රතිමාව බලන්න. ඔන්න මම සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ ඉදිරියට පැමිණියා. ඉතින් මේ වැඩ වාසය කරන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ. කවුරු හරි කුරුල්ලෙක් කෑ ගහනවා. එහෙනම් අපි බලමු සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ සම්බන්ධව මෙතන ලියලා තියෙනවා මොනවද ලියලා තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මෙතන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විශේෂත්වය යන්නේ මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරියේ ඉඳන් බලපුවාම බුදුහාමුදුරුවෝ සමාධි සෝයෙන් වැඩ වාසය කරන විදිහක් තමයි මේකේ පෙන්වන්නේ. නමුත් මේ එකපසකින් බලපුවාම බලමු මේක පැත්තකින් පෙන්වන්නේ සමාධි බුදු ප්‍රතිමා වහන්සේගේ මුහුණෙන් ඒ ඉරියව්වෙන් සාමාන්‍ය විදිහට වැඩ ස්වරූපයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කියන්නේ දුක් මුසු ස්වභාවයෙන් වැඩ වාසය කරනවායි කියලා. එතකොට අපි බලමු අනිත් පැත්තෙන් කොහොමද පේන්නේ කියලා. ඉතින් මේ බලන්න මේ පැත්තෙන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සිනහමුසු මුහුණින් වැඩ වාසය කරනවා. ඒ විදිහට තමයි මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ පාෂාණ වලින් නිර්මාණය කරලා තියෙන. ඉතින් මේක ඉතාමත් වටිනා ප්‍රතිමාවක් ශ්‍රී ලංකාවේ තියෙන. ඉතින් ඕගලන්ට පේනවා මෙතන දියබෙරළිය මල් සහ වරාමල් මේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට පූජා කරලා තියෙනවා. මේ තියෙන දියබෙරළිය මල්, මේ දියබෙරළිය මල් වලට කණියමැස ඇවිල්ලා. එතකොට මේ තියෙන්නේ වරාමල්. ඇත්තටම වරාමල් මම අදම තමයි දැක්කේ පළවෙනි වතාවට. මේ තියෙන්නේ වරාමල්. ඉතින් මේ තියෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ වාසය කරන්න ඒ ස්ථානයට යද්දි තියෙන කඩවල් ටිකක්. ඉතින් ඔයගලන්ට ආවොත් මෙතන එක එක දේවල් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන ගන්න පුළුවන් දේවල්. ඉතින් පොඩි යට සෙල්ලම් කරන්න බඩු තියෙනවා. එතකොට මේ පැත්තේ තියෙනවා එක එක જાති රස කැවිලි.
ඉතින් ඔයගලන්ට මේ කඩ වලින් එක එක දේවල් සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. එක එක જાති බඩු තියෙනවා. පොඩි ළමෙක් එක්ක આવුත් නැහැ. ඉතින් මෙතනින් වීරිලා යනවා බොරු. හරිම ලස්සන බඩු තියෙනවා. ඉතින් මටත් ගන්න ආසයි මේවා දැක්කහම. මෙන්න මේක නේ හරිම ලස්සනයි. නේ? අපේ කට්ටියත් එක එක දේවල් ගන්නවා මෙතනින්. බලමු මොනවද ගන්න කියලා අපේ කට්ටිය. මොන හරි රසකාලියක් ඒගොල්ලෝ ගන්නවා. ඔන්න ඉතින් ඒ අතරතුර පොඩි තිබහක් ඇවිල්ලා මම පැණි දොඩ එකක් ගත්තා. හරිම රහයි. මම ගත්තේ මෙන්න මෙතනින් තමයි පැණි දොඩ. ඉතින් දාපීඩකට යන්නේ රුවන්වැලි මහසෑය වන්දනා කරන්න. ඊට කලින් පොඩ්ඩක් පැණි දොඩ එකක් බීලා හොඳට ෆ්‍රෙෂ් වෙලා තමයි යන්නේ. ඉතින් දැන් අපි ආවේ කුට්ටම් පොකුණට. ඉතින් ඇත්තටම කියනවා මේ කුට්ටම් පොකුණ කියන්නේ පොකුණු යුගලක්. මෙතන එක පොකුණක් තියෙනවා. මේ මට ඊට එහා පැත්තෙන් තවත් පොකුණක් තියෙනවා. මේක හදලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලාගේ ජල පරිහරණය සඳහා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ගලින් නිම කරපු පොකුණක්. දැනට ඉතින් මේකේ වතුර නම් සෑහෙන සහුත් වෙලා තියෙන්නේ මේ තියෙන විදිහට. නමුත් රජ කාලේ ඇත්තටම මේක හොඳට තිබලා තියෙන්නේ නැති. ඉතින් මේ වගේ දේවල් දැක්කහම ඇත්තටම පුදුමයි. මේ වගේ දේවල් ඒ කාලේ හැදුවා කියන්නේ හිතා ගන්නවත් බෑ. මේ සියල්ලම හදලා තියෙන සම්පූර්ණ ගලින්. ඉතින් යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා මෙතෙන්ට වෙලා. අපේ රිලා මහත්තුරු වගේ තමයි ඉන්නේ මේක උඩ. ඔයගලන්ට පේනවා මේ පෙන 1 2 3 4 5 පෙන 5ක් සහිත නාග රූපයක් තමයි මෙතන අඹලා තියෙන්නේ. ලස්සනට මේ වගේ පඩිපෙල් පල්ලයට හදලා හරිම දියුණු විදිහට. ඒ කියන්නේ අද කාලයකවත් මේ වගේ සාමාන්‍යයෙන් හදන්න බෑ. මේ වගේ ගලින් අපි දකින්නේ නැහනේ හදනවා. නමුත් රජ කාලේ මේවා හදපු දේවල් දැක්කම ඇත්තටම පුදුමයි. හිතා ගන්න බෑ මේවා ඒගොල්ලෝ හැදුවද කියලා. ඉතින් මේ කුට්ටම් පොකුණ වටේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ සාමාන්‍ය කැලේ වගේ තියෙන්නේ. අන්න අතන ඉන්නවා ඈතින් කළු වඳුරු වගේක්. කියන්නේ රිලව් නෙමෙයි, එතන ඉන්නේ වඳුරු වගේක් ඇත්තටම. මේ රිලව්ත් එක්ක බැලුවහම වෙනස්. ඒගොල්ලෝ වඳුරු කළු වඳුරු වගේ තමයි මම හිතන්නේ එතන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කුට්ටම් පොකුණ වටේ තියෙන්නේ. හරිම ලස්සනයි. අපි ඉතින් තා චුට්ටක් ඉස්සරහට ගිහලා බලමුකෝ අනිත් පොකුණ කොහොමද කියලා. මේ එක පොකුණක්. මේ තියෙන්නේ පොකුණු යුගලේ අනික් පොකුණ. මේකෙත් සෑහෙන්න වතුර නම් අඩු වෙලා තියෙනවා. මේ යට තියෙන ගලුත් පේනවා. වතුර සවුත් වෙලා. මේක ඉස්සර හරිම ලස්සන තියෙන්නේ නැති කියලා මට හිතෙනවා. ඉතින් කුට්ටම් පොකුණ බැලුවට පස්සේ අපි ආවේ ජේතවනාරාමයට. ඉතින් අපි බලමු ජේතවනාරාමයට පොඩ්ඩක් ගිහිල්ලා කොහොමද කියලා. ඉතින් මේ තියෙන ජේතවනාරාමේ මම ආසම චෛත්‍යයක් තමයි මේක. මොකද මේක පාට වෙනස් මේකේ. දැන් normally ලංකාවේ චෛත්‍ය සුදු පාටයි අතරම. මේක දුඹුරු පාටයි. මේක හදලා තියෙන ගඩොල් වලින් මේ වටේට තියෙන ගඩොල් ඕගලන්ට පේනවා අර උඩ රිලෙවෙක් යනවා. අපි බලමු ටික ළඟට ගිහිල්ලා කොහොමද කියලා. මේක හරිම ලස්සනයි. අම්මෝ මෙතන තියෙන view එක ඔයගොල්ලෝ ඇවිල්ලාම බලන්න ඕනේ මෙතෙන්ට. පුදුම ලස්සනක් තියෙන්නේ. හවස් කාලේට මාරම ලස්සනයි. දවල් කාලේට එන්න අමාරුයි. මොකද මේ බිම ගල් තියෙන්නේ. මේ බිම ගල් රත් වෙලා අඩි තියන්නත් අමාරුයි. දවල් වුණාම දැනටත් චුට්ටක් රස්නේ. නමුත් බලන්න සවස් කාලේ තියෙන ලස්සන හරිම ලස්සනයි. අපි යමු බලන්න ජේතවනාරාමේ වටේට පොඩි රවුමක් මේක වටේ චෛත්‍ය වටේ. මේක මේ වලලු තුනක් පේසා වලලු තුනක් තියෙනවා මෙතනින්. ඉතින් උඩින් තමයි චෛත්‍ය නිර්මාණය වෙන්නේ පේසා වල තුනත් එක්කම. ඉතින් හරිම ලස්සනයි. මම ඇත්තටම අනුරාධපුරේ කලින් ආවට පස්සෙත් මේ අබේගිරිය සහ ජේතවනාරාමේ කියන චෛත්‍ය දෙකට තමයි ඇත්තටම ගොඩක් මාස. ඒ වගේම රුවන්වැලි සෑයට මම හරිම ආසයි. ඉතින් ජේතවනාරාමේ බලන්න ආපු මට විශේෂ දෙයක් ඔයගලන්ට පෙන්වන්න තියෙනවා. ඒ තමයි
අන්න අතන තියෙන කුරුළු කූඩුව බලමු මොකද්ද ඒ කුරුළු කූඩුව කියලා. ඉතින් ඕගලන්ට පේනවා අර උඩ ගහේ කුරුළු කූඩුවක් වගේ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම රාජාලියෙක්ගේ කුරුළු කූඩයක්. අපි ළඟටම යමු පුළුවන් තරම් කොහොමද කියලා බලන්න ඒ කුරුළු කූඩුව. ඉතින් ඒ යන අතරමඟ මෙන්න තවත් යාළුවෙක් ඉන්නවා මොනරු. ඉතින් මේ පැත්තේ නම් මොරු ඇත්තටම ඊටමත් කියන්නේ ගොඩක් මොනරු ඉන්නවා මේ පැතිවල. දුවනවා මාව දැකලා. යාට මොකුත් මං කරන්නේ නැහැ. ඉතින් බය දුවනවා. මෙන්න අපි ළඟටම ආවා. කොහොමද කූඩුවේ සයිස් එක? මෙන්න තියෙනවා. රාජාලිය උඩම ඉන්නවා. කූඩුවක් තියෙනවා. ඔයගලන්ට පේනවා. මම මේක පළවෙනි පාරට තමයි රාජාලියගේ කූඩුවක් ඇත්තටම දැක්කේ. මාර්ම ලොකුයි කූඩුව. රාජාලිය උඩටම වෙලා ඉන්නවා. සමහර විට ඒකේ පැටව ඇති. ඉතින් ජේතවනාරාමයේ ආපු මට බලා ගන්න පුළුවන් වුණු විශේෂම දෙයක් තමයි මේ රාජාලියන්ගේ කූඩුව. ඔන්න ඉතින් ඕගලන්ට මම පෙන්නුවා. ආවොත් අනුරාධපුරයේ ජේතවනාරාම පැත්තේ අනිවාර්යයෙන්ම මේ කූඩුව බලලා යන්න අමතක කරන්න නම් එපා ඔයගොල්ලෝ. රාජාලියගේ කූඩුව බැලුවට පස්සේ මම දැන් ආයෙමත් යනවා ජේතවනාරාම පැත්තට. අම්මෝ මං සෙරප්පුත් නැතුව ආවේ. මේ තනකොළේ යන්නත් අමාරුයි සෙරප්පු නැතුව කටු යනවා වගේ. ඕගලන්ට ඉතින් පෙන්වන්න ඕන නිසා මම ඉක්මන සෙරප්පු නැතුව ටක් ගාලා ආව. නැත්නම් සෙරප්පු දාගෙන එන්න ගියොත් අපේ කට්ටිය යනවා. ඒ නිසා සෙරප්පු නැතුව ටක් ගාලා ඇවිල්ලා ඕගලන්ට කූඩුවත් පේනවා. දැන් ඉතින් මේ අබේගිරියට මම ආයෙමත් අබේගිරිය නෙමෙයි ජේතවනාරාම පැත්තට ආයෙමත් මම යනවා. ඉතින් හරිම ලස්සනයි ඇත්තට මේ චෛත්‍යය. ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම අනුරාධපුරේ આવොත් ජේතවනාරාමේ බලලා යන්න නම් අමතක කරන්න එපා. හරිම ලස්සනයි. මොනරුත් ඉන්නවා වටේ මම ඉස්සලා පෙන්නුවා. අද ටිකක් කට්ටිය අඩුයි මේ පැත්තේ. හරිම ලස්සනයි ඇත්තටම. ඉතින් මේ තියෙන්නේ නැගිනහිර ద్వාර මණ්ඩපය. කියන්නේ නැගිනහිර දෙසින් ජේතවනා දාගැබු මළුවට පිවිසීම සඳහා ඉදි කර ඇති මේ පියගැට පෙළ. ඒ කියන්නේ මේ නැගිනහිර පැත්තෙන් තමයි කියන්නේ මේ නැගිනහිර තමයි මේ තියෙන්නේ මේ පැත්ත. ඒ පැත්තෙන් ජේතවනාරාමයට ගොඩ වෙන්න තියෙන ඇතුල් වෙන්න තියෙන දොරටුව තමයි මේ. ඉතින් මේකට කියන්නේ නැගිනහිර ద్వාර මණ්ඩපය. එතකොට මේ පැත්ත නැගිනහිර නම් මම ඉස්සෙල්ලා ඇතුල් උනේ බටහිර පැත්තෙන්. එතකොට මම ජේතවනාරාමයට ඇතුල් උනේ ඇත්තටම බටහිර පැත්තෙන්. දැන් මම යන්නේ නැගිනහිර පැත්තෙන් තමයි ආයමත් ඇතුල් වෙන්නේ. මේ පැත්තෙන් තමයි මම බැහැගෙන ඇවිල්ලා ඕගලන්ට අන්න අර හරිය තියෙන කුරුළු කූඩේ පෙන්නුවේ. මොනරුත් කෑ ගහන ඇහෙන ඕගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. දැන් තමයි ඇත්තටම මේ ජේතවනාරාමේ ලස්සන පේන්නේ. මොකද දැන් හවස් වරුව ගොඩක් හවස් වෙලා හවස් 6ත් පහ වෙලා තියෙන. ඉතින් බලන්න මේ අහසේ තියෙන ලස්සන කොහොමද කියලා. ඔයගලන්ට පේනවා මගේ පිටිපස්සෙන් මේ තියෙන අහස කොච්චර ලස්සනද කියලා. මාරම ලස්සනයි. කොහොමද ජේතවනාරාමේ අහස? මාරම ලස්සනයි. මේක බලන්න නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ජේතවනාරාමයට හවසට එන්න. හවස 5:00 වගේ වෙද්දී එන්න. මාරම ලස්සනයි අහස. ඇත්තටම ලස්සනයි. මේ වගේ දෙයක් බලන්න දැක ගන්නවා කියන්නේ ලොකු වාසනාවක් ඇත්තටම. බලන්නකො මේ ජේතවනාරාමෙත් එකේ තියෙන අහසේ ලස්සන. ඒ අහසේ ලස්සන සහ ඒ වටපිටාව කොහොමද කියලා මාරම ලස්සනයි. මේක ඉතින් වචනෙන් විස්තර කරන්න බෑ ඇත්තටම. ඇවිල්ලාම බලන්න ඕනේ මේක කොච්චර ලස්සනද කියලා. ඇවිල්ලාම බලන්න ඕනේ මේක වචනෙන් විස්තර කරන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම අනුරාධපුරේ ආවොත් ජේතවනාරාමේ බලන්න අමතක කරන්න එපා. හරිම ලස්සන චෛත්‍යයක් සහ හවස් කාලෙට ඒකේ ලස්සන ඒ චෛත්‍ය ලස්සන සහ ඒ යවට ලස්සන දෙගුණ තෙගුණ වෙනවා. හරිම ලස්සනයි. යන්න හිතෙන්නේ නැහැ මෙතනින් ඇත්තටම. මාරම ලස්සනයි. ඔන්න ඉතින් ජේතවනාරාමයෙන් පස්සේ මම ඊළඟට ආවේ රුවන්වැලි මහා සෑයට. ඉතින් මේ රුවන්වැලි මහා සෑය කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන් අතර සහ බෞද්ධයන් නොවන පිරිස අතරත් ඉතාමත් පූජනීය ස්ථානයක්. ඉතින් අපි බලමු රුවන්වැලි මහා සෑයේ වැදගත්කම මොකක්ද කියලා. ඉතින් දැන් ඔයගලන්ට මේ පේන්නේ රුවන්වැලි මහා සෑය. ඇත්තටම කියනවා නම් මේ රුවන්වැලි මහා සෑය හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා. නමුත් එතුමාගේ මරණයෙන් පසු එතුමාගේ සොහොයුරා තමයි මේ සෑය ඉතුරු වැඩ කොටස සම්පූර්ණයෙන්ම නිම කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙම
රුවන්වැලි මහසෑය තැන්පත් කරලා තියෙනවා කියලා තමයි අතීත පොතපත ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. ඉතින් ලංකාවේ සහ මුළු මහත් ලෝකයේම අති පූජනීය ස්ථානයක් තමයි මේ රුවන්වැලි මහසෑය. ඉතින් ඔයගලන්ට පේනවා පූජනීයත්වයේ කොතරම්ද කියනවා නම් ඉතාමත් විශාල පිරිසක්, කියන්නේ ගොඩාක් විශාල බැතිමුතුන් ප්‍රමාණයක් මේ රුවන්වැලි මහසෑය වැඳ පුදා ගැනීමට පැමිණෙනවා. ඉතින් අපි පොඩ්ඩක් මේ රුවන්වැලි මහසෑය ඇතුළට අපි ගිහිල්ලා බලමු මේ මළුවට, උඩ මළුවට. ඉතින් බලන්න ගොඩාක් අය ඉතාමත් ශ්‍රද්ධා සිතින් නැතුව මේ රුවන්වැලි මහසෑයට එනවා. ඒ තරම් විශාල ජනතාවක් මේකට පැමිණෙනවා සෑම දිනකම. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනද කියලා මේ අතීත කාලේ රජවරු හදලා තියෙන දේවල් අදටත් මේ විදිහට තියෙනවා. හිතා ගන්නවත් බැරි තරම් ලොකුවට. හරිම ලස්සනයි ඉතින් මේක. ඉතින් ඔයගොල්ලෝ අනුරාධපුරේ ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම රුවන්වැලි මහසෑයට ගිහිල්ලා තියෙනවා. ඒක ඉතින් අනිවාර්යයි. රුවන්වැලි මහසෑයට, ඒ කියන්නේ අනුරාධපුරයකට ආපු කෙනෙක් කවදාවත් රුවන්වැලි මහසෑය වන්දනාමාන කරන්න නැතුව යන්නේ නැහැ. ඉතින් අනුරාධපුරේ ඔයගොල්ලෝ ඇවිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ රුවන්වැලි මහසෑය වන්දනාමාන කරගන්න. ලංකාවේ වගේම ලෝකේ තියෙන අති පූජනීයම ස්ථානයක් තමයි මේ රුවන්වැලි මහසෑය. ඉතින් මම රුවන්වැලි සෑයට ආව වෙලේ දැක්ක විශේෂම දෙයක් තමයි විශේෂම පූජාවක්. මෙන්න මේ පූජාව. මේකේ මේ එක එක බෙහෙත් ಜಾති තමයි තියෙන්නේ. කෝමාරිකා, නෙල්ලි රසගින්ද, කහදියර, රණවරාමල්, අක්පාන, බෙලිමුල්, ඒ වගේ එක එක જાතියේ ගිලන්පස පූජාවක් තමයි මෙතන කරලා තියෙන්නේ. මෙතනින් මල් පූජාවකුත් යනවා, තවත් මල් පෙරහැරක්. ඉතින් ඕගලන්ට කියන්න ඕනේ නෑ මේ රුවන්වැලි මහසෑය කොතරම් පූජනීය තැනක්ද කියලා. මේ තරම් පූජාවල් සිද්ධ වෙන්න ඒ තරම් හාස්කම් සහ විස්කම් සහිත ඉතාමත් පූජනීය තැනක්. මම කෙටියෙන්ම කියනවා ලංකාවේ තියෙන අති උතුම් පූජනීය ස්ථානය තමයි රුවන්වැලි මහසෑය. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වේ මෙන්න මේක. මෙන්න මෙතන ගිලන්පස පූජාවක් කරලා තියෙනවා. මේ හැම එකක්ම එකකට එකක් වෙනස් જાති ගිලන්පස. බලන්න කොච්චර ශ්‍රද්ධාවෙන් යුතුව මේ දේවල් මේ බැතිමුතුන් කරලා තියනවාද කියලා. ඒ තරම් මේ රුවන්වැලි මහසෑයට තියෙන ශ්‍රද්ධාව මම හිතන්නේ මේ ලෝකේ කිසිම තැනකට තියෙනවයි කියලා. ඒ තරම් ශ්‍රද්ධාවන්ත, ඒ වගේම ඉතාමත් බලවත් ස්ථානයක් තමයි මේ රුවන්වැලි මහසෑය. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ රුවන්වැලි මහසෑය වැඳ පුදා ගන්න. අද නම් විශාල බැතිමුතුන් ප්‍රමාණයක් මෙතන ඇවිල්ලා තියෙනවා මේ රුවන්වැලි මහසෑය වැඳ පුදා ගන්න. රුවන්වැලි මහසෑය වන්දනාමාන කරගත්තට පස්සේ ඇත්තටම අපි ආවේ ථූපාරාමයට. ඉතින් ථූපාරාමය ගොඩක් ප්‍රසිද්ධ ස්ථානයක්. එතකොට මේක ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම මේ ථූපාරාමයේ තියෙන මේ ගල් කණු නිසා. මම ඔයගලන්ට පෙන්නන්නම්. මෙන්න මේ ගල් කණු. ඉතින් රුවන්වැලි මහසෑය වැඳ පුදා ගත්තට පස්සේ අපි ථූපාරාමයේ බලන්න ආවෙම මෙන්න මේ ගල් කණු මොනවද කියලා චුට්ටක් බලන්න. ඉතින් හරිම ලස්සන. ඒ කියන්නේ ලස්සනයි මේක. ලස්සනට වඩා මේ චෛත්‍යයට වෙනම විශේෂත්වයක් එකතු කරනවා මේ ගල් කණු. මොකද ලංකාවේ කිසිම තැනක අපිට මේ වගේ දෙයක් බලා ගන්න බෑ. චෛත්‍යයක් වටේ මේ වගේ ගල් කණු තියෙනවා. මේක අනිත් එක ගොඩාක් පැරණි මේ නිර්මාණයක්. ඉතින් මේක තමයි ථූපාරාමේ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අනුරාධපුරේ ආවොත් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න. මෙන්න මේ විශේෂ ගල් කණු මෙන්න මේ වගේ චෛත්‍යයක් වටේ හදලා තියෙන ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ථූපාරාමේ ඉඳන් බැලුවම අන්න අතන ඈතින් අපිට පේනවා තවත් චෛත්‍යයක කොටක්. ඒක තමයි රුවන්වැලි මහසෑය. ඉතින් රුවන්වැලි මහසෑය ථූපාරාමයට මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔන්න ඉතින් අද දවසේ අපි අනුරාධපුරේ මේ වගේ ආගමික ස්ථාන වැඳ පුදාගත්ත කිහිපයක්ම. ඉතින් මම ඕගලන්ට ඒ සම්බන්ධව පෙන්නුවා හැමදේම. ඉතින් ඕගොල්ලොත් අනුරාධපුරේ ඇවිල්ලා නැත්නම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඒ ස්ථාන වැඳ පුදාගෙන ඕගලන්ටත් ගොඩාක් දැනුම, ඒ වගේම ගොඩාක් දේවල් මේකෙන් දැනගන්න පුළුවන් මේ සම්බන්ධ
මේ සම්බන්ධව මේ වගේ චෛත්‍ය සම්බන්ධව ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මම හෙට ශ්‍රී මහා බෝධියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ගියොත් අනිවාර්යෙන්ම මම ඒ සම්බන්ධවත් වීඩියෝ එකක් ඔයගලන්ට අරන් එනවා. එහෙනම් මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලාම ඉන්න.